ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕපනින් ප්ලේයර් එක විදියට ක්‍රීඩා කරන්නේ පැතුම් නිස්සංක සමගින් කමිල් මිශාරයි. ඉතින් ඔයාලා හැමෝම දකින්න ඇති කමිල් මිශාර අයර්ලන්තය සමග පැවති පළමු මූලික වටේ තරගයේදීත් ක්‍රීඩා කරපු විලාශය. කමිල් කියන්නේ ඇත්තටම ටැලන්ටඩ් ප්ලේයර් කෙනෙක්. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් කමිල් මිශාර අන්තිමට ගහපු T20 මැචස් 6ම ගත්තොත් ඔහු එහි එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කළා නැහැ. ඔහුගේ අන්තිම T20 ඉනිංස් 6ේදී ලකුණු 0යි 20යි 16යි 36යි 0යි 14යි. ඉතින් මැච් 6ටම ලකුණු 86ක් ඇවරේජ් එක 14.33ක්. හැබැයි ස්ට්‍රයික් රේට් එක නම් 136ක් තියාගෙන තියෙනවා. කොහොම වුණත් කමිල් මුල් පෙළ පිතිකරුවෙක් විදියට කිසිම අසාර්ථකත්වයක ඉන්න නිසා නැත්නම් අවුට් ඔෆ් ෆෝම් ඉන්න නිසා මේ වෙලෙදී කුසල් ජනිත් පෙරේරා වගේ ජෙනුයින් ඕපනින් බැටර් කෙනෙක්ව පැතුම් එක්ක ඕපන් කරවලා බැලුවොත් මොකද හිතන්නේ? පවර් ප්ලේ එකේ කුයික් රන්ස් ටිකක් ගහලා පැතුම්වත් කාම් කරලා ප්‍රෙෂර් එක නැති කරලා දෙන්න කුසල් ජනිත්ට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඔව් ඒක රිස්ක් එකක් තමයි වර්ල්ඩ් කප් එකක් මැදදී මේ විදිහේ වෙනස්කමක් කරලා බලන එක. හැබැයි අමතක කරන්න එපා වර්ල්ඩ් කප් එක මැදදී කැප්ටන් එක චේන්ජ් කරලා වර්ල්ඩ් කප් එක උසපු රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.